හායි කොහොමද? ඔන්න වෙනදා වගේම අදත් මම ඔයාලව ආදරයෙන් සාදරයෙන් මගේ YouTube channel එකත් එක්ක එකතු කරගන්නවා. ඔයා මගේ channel එකත් එක්ක අලුතින් එකතු වෙච්ච කෙනෙක් නම් මම second year ආයුර්වේද medical student කෙනෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ. ඉතින් අපි දැන් ඉන්නේ second prof එකේ. අපේ second prof එක පටන් ගත්තේ 2026 පෙබරවාරි වල. එතකොට අපිට මේ prof එකේ OPD තියෙනවා. අපි ගිය සතියේ ඒ කියන්නේ මේ වීඩියෝ එක රෙකෝඩ් වෙනකොට හිටියේ ඩොක්ටර් ලක්මාල් ගාව තමා OPD එකේ. එතකොට අපි සති එකහමාරක් වගේ ඩොක්ටර් යටතේ ට්‍රේන් වුණා. ඉතින් අපි හිතුවා ඩොක්ටර්ගෙන් අපිට හම්බෙච්ච දැනුමට ඊට පස්සේ ඩොක්ටර් අපිට දුන්න සපෝට් එකට ඩොක්ටර්ට තැන්ක් යූ කරලා පොඩි ගිෆ්ට් එකකුයි තැන්ක් යූ කාඩ් එකකුයි කමෙන්ට්ස් දාලා පොඩි ෆයිල් එකකුයි හදලා දෙන්න. ඉතින් වෙනදට නම් අපි මේ වගේ වැඩක් කරනකොට ගෲප් එකම එකතු වෙලා තමයි කරන්නේ. මේ දවස වෙනකොට අපේ ගෲප් එකේ හැමෝම ගෙවල් වල ගිහිල්ලා හිටියේ. ඉතින් හැමෝම එකතු කරගන්න අමාරු හින්දා මම හිතුවා මේ ගමන ගෲප් එක වෙනුවෙන් ඒ කාඩ් එක මම හදාගෙන යනවා කියලා. ඉතින් මේ තියෙන්නේ ඔයාලට පේන්නේ මම අපේ ගෲප් එක වෙනුවෙන් ඒ තැන්ක් යූ කාඩ් එක හදන වීඩියෝ එක. මේ දවස්වල පුදුම විදිහට රස්නේනේ. ඉතින් මම මේ ඉහින් කනින් දාඩිය දාගෙන මේ කාඩ් එක හදන ගමන් ඉන්නේ. මට මේ කාඩ් එකට හදන්න ඔය ස්ටිකි නෝට් ටික කඩලා ගත්තත් ස්ටිකි නෝට් පෑඩ් එකෙන් කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ කොහොමද හදන්නේ කියලා. ඉතින් මම මේ ඔය එහෙට මෙහෙට හරව එක එක විදිහට කොහොමද මේක කරන්නේ කියලා හිතන ගමනේ ඉන්නේ. බලමුකෝ කොහොමද ඉවර වෙන්නේ කියලා. හරි කාඩ් එක හදන එක ගැන වීඩියෝ එකේ තියෙනවානේ. අපි දැන් පොඩි දෙයක් ගැන කතා කරමු. හරි මම මෙහෙම අහන්නම්කෝ. ඔයාගේ මුදල් පසුම්බිය එහෙම නැත්නම් පර්ස් එකේ වැඩිපුරම සද්දෙට ඇහෙන්නේ කාසි වැඩිපුර තියෙනකොටද එහෙමත් නැත්නම් මුදල් නෝට්ටු වැඩිපුර තියෙනකොටද? හරිම පොඩි ප්‍රශ්නයක්නේ. ඔයාගේ පර්ස් එකේ සද්දේ වැඩිපුරම ඇහෙන්නේ කාසි වැඩිපුර තියෙනකොටද මුදල් නෝට්ටු වැඩිපුර තියෙනකොටද? උත්තරේ කාසි වැඩිපුර තියෙනකොට. අර කතාවකුත් තියෙන්නේ කාසි සද්ද දැම්මට මුදල් නෝට්ටු සද්ද දාන්නේ නැහැ. ඇත්තනේ කතාව. කාසි වටිනාකමින් අඩුයි. හැබැයි එයාලගේ සද්ද ටිකක් වැඩි. හැබැයි මුදල් නෝට්ටු එයාලා වටිනාකමින් වැඩි. හැබැයි සද්දේ හරිම අඩුයි. ඕක අපි ප්‍රායෝගික ජීවිතයට ගත්තොත් ඇත්තටම ගොඩක් සද්දේ දාන්නේ ජීවිතේ ගොඩක් වෙලාවට හිස් මිනිස්සු. මට කියන්න ඕනි කෑ ගහන හැම මනුස්සයෙක්ම ජීවිතේ හිස් මිනිස්සු කියන එක නෙවෙයි. සද්ද වැඩිපුර දාන්නේ. ඒ කියන්නේ යම්කිසි ජයක් ලබා ගන්න කලින් වැඩිපුර කියවන්නේ. අන්න ඒ වගේ අය ගැනයි මට කතා කරන්න ඕනේ. ඔයාලා දැකලා තියෙනවද රෝක්ෂ ගහක් හරි ලස්සනට හයියට පැලවෙලා තියෙනකොට අපි කියන්නේ මැරිලා නැතුව හරි කෙලින් තියෙනකොට එයාගේ සද්දයක් නැහනේ. හැබැයි එයා මහ ഘോഷාවක් දාගෙන කඩන් වැටෙනකොට එයාගේ සද්ද වැඩි. අන්න ඒ වගේ තමයි හැදෙන ගහක් දැනෙන්න හැදෙන්නේ නැහැ. මට ඔයාට කියන්න ඕනි ඔයා යම්කිසි තැනකට යන්න කලින් කවමදාවත් ඒ තැන ගැන උදම්මනන්න එපා. ඒ කියන්නේ ඔයාගේ ටාගට් ගැන තව කෙනෙකුට කියන්න යන්න එපා. මොකද කෙනෙකුට ඔයාගේ ඉලක්ක ගැන දැනගත්තට පස්සේ ඒකට දාන්න ඕනි බාධක. එහෙමත් නැත්නම් ඔයාව වටන්න ඕනි අපි කියන්නේ අර පීක්ම පොයින්ට් එක එයාට අල්ලගන්න හරිම ලේසි. හැබැයි ඔයා ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙකුට ඔයාව වටන්න තියෙන chance හරිම අඩුයි. ඒ වගේම තමා ඔයාව වටන්න එයාට පොයින්ට් එකක් හොයාගන්න තියෙන chance එකත් හරිම අඩුයි. ඉතින් හොඳම දේ තමයි කවදාවත්
ඔයා ඉස්සරහට තියෙන අඩිය තව කෙනෙකුට දැනෙන්න තියන්න එපා. හරියට පුංචි පැලයක් මහලොකු ගහක් වෙනවා වගේ කාටවත් නොදැනෙන්න නොතේරෙන්න ඔයා ඔයාගේ ගමන යන්න. ඒක තමයි කරන්න තියෙන එකම සහ හොඳම දේ. නිශ්ශබ්දව හරිම සැහැල්ලුවෙන් ඔයාගේ ගමන යන්න. ඔන්න ඉතින් මේ වෙනකොට අපේ ගෲප් එකේ තැන්ක් යූ කාඩ් එකත් හදලා ඉවරයි. බලන්නකො ලස්සනයිද කියලා. ඔය ඉතින් මගේ උකුලේ ඉන්නේ මගේ දුකට සැපට සනි. එහෙනම් අදට ගිහින් එන්නම්. ආයෙත් වීඩියෝ එකකින් එනකල් හැමෝම පරිස්සමෙන් ඉන්න.